හරි නලවයි තවත් සුබ ආරංචියක් වලට අරගෙන ආවේ රයිට් විශේෂ පණිවිඩ කිහිපයක් පුතේ ඔයාලට දෙන්න තියෙනවා රයිට් හොඳට අවධානය අවබෝධයෙන් අහගෙන ඉන්න රයිට් හරි විශේෂයෙන් පුතේ මේ පාර අද දිනේ අවසන් වුණා 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාස ප්‍රශ්න පත්‍රය. ඒතර අපි පුතේ මේ පාර ඉතිහාස ප්‍රශ්න පත්‍රය ඉලක්කගත කරලා මේ පාර ඔයාව වෙනුවෙන් අපි අනුමාන පේපර්ස් හදලා තිබ්බා තුනක් සහ ඊයේ දිනේ රාත්‍රියේ ෆයිනල් සෙමිනාර් එකක් ක්‍රියාත්මක කළා. හරිද? එතකොට පුතේ අපි ලස්සන්ට පිළිවෙලට පැහැදිලිව අනුමාන පේපර්ස් තුන වගේම ඊයේ ෆයිනල් සෙමිනාර් එක කරා පැය 3ක් මේ දෙකේම සාකච්ඡා කරපු සහ ලබා දුන්නු සියල්ල අද විභාගය ඇවිත් තිබ්බා. ඒ සම්බන්ධයෙන් ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ රිවිව් එක තමයි පුතේ මේ වීඩියෝ එකෙන් කරන්නේ. මේ කරන්න හේතුව ඔබ දැනගත යුතුයි අපි කරන්නේ හරි දෙයක් ඇනලයිස් එක උනත් නිවැරදිව කරනවා කියන කාරණේ. රයිට්. හරි. අපි එනවා ළමයි අද ආපු ප්‍රශ්න පත්‍ර රිවිව් එකට. රයිට්. ඔයාලට මතක නම් අද පුතේ ඔයාලගේ පේපර් එකේ ලංකා සිටීමේ අහලා තිබ්බ ස්ථාන වලින් ඔයා දන්නවද අපි කීයක් ගස් කරලා මේ පාර කීයක් ආවද කියලා. රයිට්. අනිවාර්යෙන් පුතේ ගස් කරපු තැන් වලින් මම ඉක්මනින් පුතේ පේපර් එක බලලා යද්දි මම පේපර්ස් තුනක් දුන්නා. මම පේපර්ස් කිහිප දෙක විතරයි බැලුවේ. තව තුන්වෙනි පේපර් එක තිබ්බා. මේට වැඩි ප්‍රමාණයක් තව ඇවිල්ලා තියෙන්න පුළුවන්. රයිට්. මම ඉක්මනින් බැලුවා පුතේ මින් ඒරියාව ඇවිල්ලා තිබ්බා. අපි ගස් කරා අනිවාර්යෙන් ඒක හරියට වෙවිත් තියෙනවා. මන්නාරම මහවැලි ගඟ වලවේ මහනුවර ඔය කියන ටිකම ඇවිත් තිබා පුතේ ලංකා සිටීම අනුමාන කරලා අනුමාන පේපර්ස් ටික පුතේ ඔන්න ඔයාලට තියෙන ඕන්න කවුරු හරි මේ වීඩියෝ එක බලන ළමයෙක්ට මම කියන්නේ ඇත්තද පුරුදු කියලා බලා ගන්න ඕන කෙලිම පුතේ මගේ WhatsApp නම්බර් එක මම දෙන්නම් මැසේජ් එකක් මට සෙන්ඩ් කරන්න 075යි 6300යි 784 කියන නම්බරේ WhatsApp මැසේජ් එකක් සෙන්ඩ් කරන්න. එතකොට මම පේපර් එක දෙනවා. පේපර්ස් තුන දෙනවා. හරි පේපර්ස් තුන දෙනවා. ඇයි ඔයාලට මම ඇත්තද පුරුදු කියලා බලන්න පුළුවන්. ඔන්න මම WhatsApp නම්බරේ දීලා තියෙනවා. රයිට්. හරි. එතනින් පස්සේ මම කිව්වා රයිට් මම ලෝක සිටීමේ ලංකා සිටීමේ ආවේ මින්නේරිය මන්නාර මහවැලියඟ මලවයඟ මහනුවර ඔය ටික ඔය අනාදී වශයෙන් කිහිපයක්ම ඇවිත් තිබ්බා අපි ගස් කරපු සහ ඊට පස්සේ ලෝක සිටීමේ ගියොත් එහම ඔයාලගේ පුතේ විශේෂ මලයාරදත් දීපේ අහලා තිබුණා මතකයි. ඒත් මලයාරදත් දීපේ වගේ විවිධ විශේෂ කොටස් කිහිපයක් අපි ලංකා සිටීමේ ලෝක සිටී ගස් කරපු කොටස් ස්ථාන කිහිපයක්ම මේ පාර එක්සෑම් එකේ හරියට ඇවිල්ලා අහලා තිබ්බා. සහ පුතේ ඔයාලා එතනින් පස්සේ ඔයාගේ එක්සෑම් එකේ එතනින් පස්සේ වගේ එක්සෑම් එකේ පුතේ ඔයාගේ අහලා තිබ්බා මෙන්න මෙහෙම කොටසක්. මොකක්ද අහලා තිබ්බේ වගේ? ABCD වශයෙන් පුතේ ඔයාලට දාලා තිබ්බා අතීතයේ මැටි බඳුන් නිපදවන්න භාවිත කරන සරල යන්ත්‍ර සකපෝරු ගැන මම කියලා දුන්නා. ඊයේ පුතේ මම ෆයිනල් සෙමිනාර් එකේ ඔයාලට කියලා දුන්නා පණ්ඩුකාපරතුමා ගැන. ඒ විදිහට ප්‍රශ්න පත්‍රය තියෙනවා. මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කරේ කවුද කියලා මම විස්තරම කිව්වා. ඊයේ සාකච්ඡා කරා. ඒ විදිහට ප්‍රශ්න පත්‍රය තියෙනවා. රයිට්. ඒටත් අමතරව ඔයාලගේ පුතේ රූප සටහනට මේ පාර අහලා තියෙන්නේ මැටි ඔරු සුසානයක් සම්බන්ධයෙන්. ඒතකොට ඊයේ මැටි ඔරු සුසාන ශිලා මංජු සහ සොහොන් සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපෙන් අහනවා එතන ඓතිහාසික යුගයේ මොකක්ද කියලා අහනවා මැටි ඔරු ඒ සුසානය සම්බන්ධයෙන්. එතකොට මම ළමයි ඊයේ අවසාන සම්බන්ධනේ මැටි ඔරු සුසානේ ඇඳලා රූප සටහන එක්ක ඇඳලා සරලව තේරෙන්න පැහැදිලි කළ සමිනේ කියලා දුන්නා. මම මේ බොරු නම් කියන්නේ ඔයාට යන්න පුළුවන් පුතේ මේ ඔයා බලන channel එකේ මේ වීඩියෝ එකේ කෙලින්ම යන්න පුතේ live playlist එකට live එකට ගියාම ඔන්න තියෙනවා පැය 3ක සම්මානයක් මේ සියල්ල සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙනවා. right හරි ඊයේ ආපු ළමයින්ට බොහෝ වැඩක් කරගන්න හැකියාව තිබුණා. right ආපු ළමයි වැඩේ කොට දාගත්තා කියලා අනිවාර්යෙන් මම දන්නවා මට messages ගොඩක් ආවා. right හරි එතනින් පස්සේ පුතේ එතනින් පස්සේ ඔයාලට විශේෂයෙන් එක්සෑම් එකේ ඊළඟට ආපු රූප සටහන ගත්තොත් අපි බලමු විශේෂයෙන් අහලා තියෙනවා ඊළඟ රූප සටහන හරි විප්ලව පාඩමෙන් අහලා තියෙනවා. ඒතර විප්ලව සම්බන්ධයෙන්ම වෙනම සෙමින එකක් කරා. ඒ සෙමින එකට ආවනම් ඒකත් ගොඩ. right ඊට පස්සේ පුතේ ඔයාලගේ සෙකන්ඩ් පාර්ට් එකට අපි ආපුවම මේ පාර ගොඩක් හිතුවේ නැහැ. හැබැයි අපි හරියට අනුමානගත කරලා දීලා තියෙනවා. ඊයේ ළමයි මම ෆයිනල් සෙමින එකේදී සාකච්ඡා කරා. ඊයේ මම ෆයිනල් සෙමින එකේදී සාකච්ඡා කරා. මොකක් ගැනද? ඊයේ පුතේ මම ෆයිනල් සෙමින එකේ සාකච්ඡා කරා රාජ්‍යත්ව සංකල්ප ගැන. ඒ විදියටම එක්සෑම් එකේ දේවත්ව පර්වත රාජ චක්‍රවර්ති ඒ විදියටම මේ පාර එක්සෑම් එකේ අහලා තිබ්බා. ඒ තිබ්බ රාජ්‍යත්ව සංකල්පයන් ගැන. රාජ්‍ය උරුමයේ හිමි වෙන ආකාර දෙකක් ගැන මම ඔයාලට කියලා දුන්නා ඊයේ සෙමින එකේ. ඒ විදියට මේ පාර එක්සෑම් පේපර් එකේ තියෙනවා. හරි රජතුමා ගමික පරමුකගේ කාර්ය ගැන මම කියලා දුන්නා. ඒ විදිහට මේ පාර රජවරුන්ගේ රටවැසියට ඉටු යුතු කාර්ය සම්බන්ධයෙන් අහලා තියෙන එක්සෑම් එකේ. රයිට් පළවෙනි විජයවර්ධන මම ඊයේ කියලා දුන්නා සෙමින එකේ හැටියෙන්. ඒ විදිහටම එක්සෑම් එකේ අහලා තියෙනවා සේවාව සම්බන්ධයෙන්. රයිට් එතකොට පුතේ ඔයාලා බලා ගන්න පුළුවන්
මේ අපි දුන්න අනුමාන පේපර්ස් වල පුතේ දුන්න කොට ගොඩක් තැන් හරි බොහෝමයක් කොටස් පුතේ මේ පාර එක්සෑම් එකේ අහලා තියෙනවා මේ පාර එක්සෑම් එකේ අහලා තියෙනවා රයිට් මේ පාර එක්සෑම් එකේ අහලා තියෙනවා ඒතර පුතේ මේ පේපර්ස් තුන සහ අවසාන මහා සම්මන්ත්‍රණයට ඔයා සම්බන්ධ වෙලා ගියා නම් රයිට් අනිවාර්යෙන් වාගේ වැඩේ ගොඩ පැහැදිලිද රයිට් ඊටත් අමතරව පුතේ බලන්න ඊට පස්සේ ඔයාගේ අහලා තියෙනවා ඊළඟට රජවරු සම්බන්ධතාවපත් රටවල් සම්බන්ධයෙන් ඊම එක්සෑම් එකේදී ඊම ෆයිනල් සෙමින එකේදී කියලා දුන්නා නේ ෆයිනල් සෙමින එකේදී කියලා දුන්නා රයිට් ඊටත් අමතරව පුතේ අපි ගත්තොත් විශේෂයෙන් දෙවන නාගරිකයන් රයිට් ඔක ගොඩක් ගුරුවරු ගොඩක් සර්ලා ගස් කරේ නෑ හැබැයි ඔයාලට මම පෙන්නන්නම් මගේ ගස් පේපර් එකේ දෙවන නාගරිකයන් සම්බන්ධයෙන් මම ප්‍රධාන ප්‍රශ්නයක් දාලා තිබ්බා රයිට් දෙවන නාගරිකයන් සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නයක් දාලා තිබ්බා රයිට් ඔයාලට මම බොරු කියනවා ඔයාලට මම පෙන්නන්නම් දෙවන නාගරිකයන් ප්‍රශ්න දාලා නැද්ද කියලා රයිට් ඔයාලට බලා ගන්න මම පෙන්නන්නම් ඔන්න දෙවන නාගරිකයන් සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් ඔන්න පුතේ දෙවන නාගරිකයන් සම්බන්ධයෙන් දුන්න ප්‍රශ්න ඒ විදිහට එක්සෑම් එකේ අහලා තියෙනවා රයිට් පෙන්නන්න රයිට් විනාඩියක් ඉන්න පෙන්නන්න රයිට් මෙන්න බලා ගන්න ඔයාලට පේනවද පේපර් එක ශ්‍රී ලංකාවේ දෙවන නාගරිකයනේ රයිට් උනාර පළවෙනි ප්‍රශ්න ශ්‍රී ලංකාවේ දෙවන නාගරිකයන් පැරණි නාගර රයිට් අවසාන ප්‍රශ්න පේනවද දෙවන නාගරිකයන් නමත් ආර්ථික රටාවේ කැපී පෙනෙන ලක්ෂණ ආර්ථික රටාවයි ඔන්න දෙවන නාගරිකයන් සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් අපි දැම්ම අනුමාන පේපර් එකේ ඒ විදිහටම මේ පාර එක්සෑම් එකේ ප්‍රධාන ප්‍රශ්නයක් හැදුනද නැද්ද දෙවන නාගරිකයනේ හැදුනා රයිට් හැදුනා එතකොට ඉන්නවා එතන වැඩේ කොට රයිට් එතන වැඩේ කොට රයිට් එතනින් පස්සේ පුතේ එතනින් පස්සේ අපි ආවොත් විශේෂයෙන් පුතේ එතනින් පස්සේ අපි ආවොත් විශේෂයෙන් දෙවන නාගරිකයනේ රයිට් ඔන්න ඕකේ එහෙනම් ඔන්න ඔයාලා එක්සෑම් එකේ අහලා තියෙන වෙළඳාම සම්බන්ධයි. ඒ කියන්නේ ආර්ථික කොටසනේ. ඔය ආර්ථික කොටස මෙන්න ප්‍රශ්න ඇවිල්ලා තිබ්බද නැද්ද? ඇවිල්ලා තිබ්බා. හරි. ඇවිල්ලා තිබ්බද නැද්ද? ඇවිල්ලා තිබ්බා. රයිට්. වැදගත් දෙයක් කියන්න ඕන මේ පාර එක්සෑම් එකේ පේපර් එක පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තියෙනවා. හැබැයි මම අනුමාන කරපුවා සහ කියලා දුන්න ඊයේ අවසාන සම්බන්ධ සහභාගී වෙච්ච සියලු දෙනාට වැඩේ ලස්සන ගොඩ දාගන්න හැකියාව ලැබුණා. ඊයේ ලයිව් හරහා සම්බන්ධ වුණා 150ක්. ඊට වැඩිය සෙමිනාර්ස් වලට ඔයාලා යන්නේ නැති මම දන්නවා ගියා කියලා. ඔයාලා බලන්න හරියට අනුමාන දුන්න ටික සහ අවසාන මහා සම්බන්ධ කරපු සියලුම දේවල් ඇවිත් තියෙනවා. හරිද? රයිට්. ඊටත් අමතරව පුතේ ඔයාලගේ එක්සෑම් එකේ මේ පාර අහලා තියෙනවා 1818 නිදහස් අරගලය සම්බන්ධයෙන්. රයිට්. පුතේ බලන්න. මේ පාරලා මම ගස් කරලා වෙනම ප්‍රශ්නයක් දුන්නා අනිවාර්යෙන් ඔයාලට බලාගෙන යන්න කියලා. 1818 නිදහස් සටන සම්බන්ධයෙන් ඒ විදියට පුතේ මේ පාර එක්සෑම් එකේ 1818 නිදහස් සටන සම්බන්ධයෙන් අහලා තියෙනවා රයිට් මෙන්න පුතේ පේපර් එක අනුමාන පේපර් එක මෙන්න 1818 නිදහස් සටන බලපෑ හේතු මෙන්න ප්‍රධාන ප්‍රශ්නයක් හදලා තියෙනවා අනුමානගත කරලා දාලා තියෙනවා ඒ විදියටම මේ පාර එක්සෑම් එකේ දාලා තියෙනවද නැද්ද දාලා තියෙනවා ඊයේ මම සම්බන්ධයෙන් පැහැදිලි කරා පුතේ බ්‍රිතාන්‍ය උඩරට රාජධානියකට අවධානය යොමු කරේ ඇයි කියලා ඒ විදිහට ප්‍රශ්න පත්‍ර දාලා තියෙනවා. ඒ වගේමයි ඊටත් අමතරව විශේෂයෙන් යුරෝපයේ ඉහළ ඉල්ලුමක් තිබ්බ වෙළඳ ගැන මම ඊයේ සාකච්ඡා කරා කියලා දුන්නා. ඒ විදිහටම එක්සෑම් එකේ වාගෙන් අහලා තියෙනවා එක්සෑම් එකේ ඒ විදිහටම අහලා තියෙනවා. රයිට්? ඊටත් අමතරව ඔය ප්‍රධාන ප්‍රශ්න පහ මම මුලින්ම කතා කරේ. ඊට පස්සේ බැලුවොත් 6 වෙනි ප්‍රධාන ප්‍රශ්නට අපි ගියොත් 6 වෙනි ප්‍රධාන ප්‍රශ්නට පුතේ අපි ගියොත් හොඳට බලා ගන්න රයිට් 6 වෙනි ප්‍රධාන ප්‍රශ්න අපි ගියොත් රයිට් ඔයාලගේ පුනරුදය රයිට් හොඳට බලා ගන්න පුනරුදය කියන පාඩමෙන් ළමයි විශේෂයෙන් පුතේ ආගමික පුනරුදය පාඩම් කොටසින් වෙනම ප්‍රධාන ප්‍රශ්නයක් හැදිලා තිබ්බා මං ඒ විදිහටම ළමයි එක්සෑම් එකේ වාට පේපර්ස් වල ආගමික පුනරුදය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දාලා තිබ්බා රයිට් මම පෙන්නන්නම් හරි ඔන්න බලන්න ආගමික පුනරුදය සම්බන්ධව අපි ප්‍රශ්නයක් දාලා තිබ්බා ඒ විදිහට මේ පාර එක්සෑම් එකේ පුනරුදය සම්බන්ධයෙන් ප්‍රශ්න දාලා තිබ්බා. ඔයාලා පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ළමයි Hindu ආගමික පුනරුදය ගැන රයිට්. මෙන්න දෙවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රධාන ප්‍රශ්නේ දැන් අහලා තියෙනෙත් එක්සෑම් එකේ 6 වෙනි එකේ. මෙන්න මම දීලා තියෙන්නේ 6 වෙනි ප්‍රධාන ප්‍රශ්නේ. රයිට්. මෙන්න කියනවා Hindu පුනර්ජීවනයේ උදෙසා කටයුතු කරන ලද ආරුමක නාවරතුමාගේ සේවාවන් දෙක අපෙන් අහනවා නායක තිදෙනෙක්. රයිට්. වැඩේ ගොඩ. රයිට්. ඔන්න ඒ ටික හරි.
ඊට පස්සේ පුතේ බෞද්ධ ආගමික පුනරුදය සම්බන්ධයෙන් අහන. ඒතර ප්‍රධාන ආගමික පුනරුදය ප්‍රශ්නේ ඒ සියලුම කොටස් කව වෙනවා. ඊට අමතරව පුතේ ඊයේ මම කියලා දුන්නා මිෂනාරිවරු ගැන, මිෂනාරි සංවිධාන ගැන. ඒ විදිහට පුතේ එක්සෑම් එකේ අහලා තිබ්බා මිෂනාරිවරුන් සම්බන්ධයෙන්. හරිද? මිෂනාරිවරුන් සම්බන්ධයෙන් අහලා තිබ්බා. රයිට්. ඊටත් අමතරව මම ඔය ලංකාව නිදහස ලැබීම කියන පාඩම සම්බන්ධයෙන් පුතේ අනුමාන ප්‍රශ්න කිහිපයක් දාලා තිබ්බා ඔය පේපර්ස් තුනේ. එතකොට ඒ විදිහට එක්සෑම් එකේ අහලා තිබ්බා. රයිට්. සහ මම ළමයි කෙලින්ම ඔයාලට කිව්වා කාර්මික විප්ලවය ළමයි බලාගෙන යන්න එපා කියලා. කාර්මික විප්ලව සම්බන්ධ එක ප්‍රශ්නයක්වත් මම දැම්මේ නැහැ. මම YouTube එකටත් පුතේ අනුමාන පාඩම් සම්බන්ධ වීඩියෝක් දාලා තිබ්බා. ඒකෙත් මම කිව්වා පළවෙනි ලෝක යුද්ධ බලාගෙන එක දෙවෙනි ලෝක යුද්ධ බලාගෙන කියලා. ඒ විදිහටම එක්සෑම් එකේ අහලා තියෙනවා. දීලා තියෙනවා පළවෙනි ලෝක යුද්ධය සම්බන්ධයෙන්. ඒ වගේමයි පුනරුදය සම්බන්ධයෙන් මම ඊයේ කොටස් කිහිපයක් මතක් කරා සහ මම එක්සෑම් එකට වගේ අනුමාන පේපර්ස් තුනේම පුනරුදය ප්‍රශ්න තුනක් දාලා තිබ්බා. ඒ විදිහට මේ පාර එක්සෑම් එකේ පුනරුදය සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. රයිට් මේ මම බොරු කියනවා පුතේ මෙන්න පුනරුදය සම්බන්ධ ප්‍රශ්න. මෙන්න පුනරුදය සම්බන්ධ ප්‍රශ්න. රයිට්. හරිද? පුනරුදය සම්බන්ධ ප්‍රශ්න ඔන්න පළවෙනි පේපර් එක. ඊට පස්සේ දෙවෙනි පේපරෙත් මම පුනරුදය සම්බන්ධ ප්‍රශ්නයක් දාලා තියෙනවා. හරි. මම පෙන්නන්නම්. රයිට්. මම පෙන්නන්නම්. රයිට්. මෙන්න පුනරුදය සම්බන්ධ ප්‍රශ්න. දෙවෙනි පේපර් එක. රයිට්. තව තුන්වෙනි පේපරෙත් මම දාලා තිබ්බා ප්‍රශ්නයක් මම එකක් පෙන්නන්නම් ඔයාලට. රයිට්. මෙන්න ඒකෙත් දාලා තියෙනවා යුරෝපා පුනරුදය සම්බන්ධ. පැහැදිලිද? එතකොට ලස්සනට පැහැදිලිව වැඩේ ගස් කරලා කියලා දීලා තියෙන්නේ. රයිට්. ඔන්න ලස්සනට අනුමාන ටික දීලා තියෙනවා. සහ ඊටත් අමතරව පුතේ මම මේ දුන්න අනුමාන පේපර්ස් තුනේ MCQ ප්‍රශ්න ඒ ප්‍රශ්නම අහලා තියෙන අවස්ථා තියෙනවා පේපර්ස් තුන බැලුවා. රයිට්. ඒ විදිහට ළමයි ඔන්න එහෙනම් සිංහල පේපර් එකේ අනුමාන ටික දුන්නා. ඒ විදිහටම ආවා. ඒ වගේමයි බුද්ධ ධර්මයේ පේපර් එකේ අනුමාන ටික දුන්නා. ඒ විදිහටම ආවා. රයිට්. ඒ වගේමයි මේ පාර අද ආට තිබ්බ ඉතිහාස පේපර් එකෙත් මම සාක්ෂියතුව පෙන්නවා අනුමාන ටික හරියට ආවා. හරි. අනුමාන ටික හරියට ආවා. රයිට්. එහෙනම් ලස්සනට වැඩේ ගොඩ දාගන්න පුළුවන් ලස්සනට පැහැදිලිව වැඩේ යනවා ඉස්සරහටත් අවශ්‍ය ළමයින්ට පුළුවන් ඉදිරි දින කිහිපයේ දින ප්‍රශ්න පත්‍රත් අපි අනුමාන හදලා තියෙනවා. අවශ්‍ය ළමයින්ට පුළුවන් WhatsApp message just send කරොත් ප්‍රශ්න පත්‍ර ලබා ගන්න. රයිට්. එන පුතේ හැමෝටම good luck. හොඳට මහන්සි වෙන්න. වැඩ ටික ලස්සන කරලා දෙනවා. මං ගැන විශ්වාසය තියෙන මාත් එක්ක තුලා ඉන්න ළමයින්ට මං හදවතින්ම සුබ පතනවා. මාත් එක්ක එකතු වෙන්න බය නැතුව වැඩේ ගොඩ දාලා දෙනවා. රයිට්. එන පුතේ හැමෝටම good luck.